මාව ඇහෙනව නේද? ඔව් එහෙම. අ, හරි එහෙනම් පටන් ගමු. අ, අද අපි පාඩම තමයි Mechanics of Machines. ඒ කියන්නේ machines කොහොමද වැඩ කරන්නේ? ඒ machines වැඩ කරද්දී එයාගේ mechanism එක මොන වගේද කියලා තමයි basically අපි බලන්නේ. දැන් machine එකකින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒ machine එකේ තියෙන mechanical energy එක, machine එකේ තියෙන mechanical energy නේ. ඒ energy එක අපිට effective විදියට මොනවා හරි work එකක් කරගන්න use කරන එක තමයි machine එකකින් වෙන්නේ. එතකොට මැෂින් එක හැදිලා තියෙන්නේ එක එක පාර්ට්ස් කනෙක්ට් වෙලා තමයි මැෂින් එක හැදිලා තියෙන්නේ. එතකොට මැෂින් එක කියන්නේ පාර්ට්ස් වලින් කනෙක්ට් වෙච්ච ඒ පාර්ට්ස් වලින් කනෙක්ට් වෙලා තියෙන අපිට පාර්ට්ස් වලින් කනෙක්ට් වෙලා විතරක් වැඩක් නැහැ අපිට අර අවශ්‍ය කරන ඉෆෙක්ටිව් විදියට වර්ක් එකක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඒකේ පාර්ට්ස් වල ඒකේ මෙකැනිසම් එක වෙද්දි අපිට ඉෆෙක්ටිව් විදියට එනර්ජි එකක් අපිට ගන්න පුළුවන් වෙනවා. එයාලගේ මෝෂන් එක ඉෆෙක්ටිව් විදියට ට්‍රාන්ස්මිට් වෙන්න. හරිද? දැන් අපි දැනට ජීවත් වෙන ලෝකෙ ගත්තම ඒ මොනවා හරි මැෂින් එකක් ගත්තම ඒකේ තියෙන පාර්ට්ස් කාලයත් එක්ක වෙයා වෙනවා, ඩිෆෝම් වෙන්න පටන් ගන්නවා. ඒ හින්දා අපි මේක ඉගෙන ගන්න කලින් අපි assumption එකක් විදියට ගේනවා මේ මැෂින්ස් වල දැන් ওই මැෂින්ස් ඇතුළේ තියෙන පාර්ට්ස් ඒවා ඩිෆෝම් වෙන්නේ නැහැ කියලා. ඩිෆෝම් වෙන්නේ නැහැ කියන්නේ දැන් අපි ගත්තම මේ වගේ රිජිඩ් බොඩි එකක් එයාගේ තියෙන ඕනම පොයින්ට්ස් දෙකක් අතර තියෙන දුර වෙනස් වෙන්නේ නැහැ. ඒක කොන්ස්ටන්ට් කියලා ගන්න. ඒ කියන්නේ ඒ පොයින්ට්ස් දෙක අතර කිසිම ඩිෆෝම් එකක් වෙන්නේ නැහැ. ඒක ඩිෆෝම් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඩිෆෝමේෂන් එක සිද්ධ වෙන්නේ නැහැ. වෙයා වෙන්නේවත් අර නැවෙන්නේවත් එහෙම මුකුත් වෙන්නේ. හරි. ඒක තමයි අපි මේක ඉගෙන ගන්න කලින් කරන assumption එක. ඊට පස්සේ දැන් මැෂින් එකක් හැදිලා තියෙන්නේ පාර්ට්ස් වලින් කිව්වනේ. ඒ පාර්ට්ස් කොහොමද කනෙක්ට් වෙන්නේ? ලින්ක්ස් ජොයින්ට්ස් ඒවා ඉන්නේ කනෙක්ට් වෙන්නේ. එතකොට අපි ඊළඟට ඉගෙන ගමු ලින්ක්ස් කියන්නේ මොනවද කියලා. ලින්ක්ස් කියන්නේ අර මේ කතා කරපු රිජිඩ් බොඩි ඒ රිජිඩ් බොඩි එකක් හරි ගොඩක් හරි කනෙක්ට් කරන එකක් තමයි ලින්ක් එකක් කියන්නේ. එතකොට ලින්ක් එකක් කියන්නේ a rigid body or group of rigid bodies. ඒවා එකට එකතු කරලා අපිට අන්තිමට ඉෆෙක්ටිව් වර්ක් එකක් ගන්න පුළුවන් මෙකැනිසම් එකක් තියෙන එකක් තමයි අපි මැෂින් එකක් විදිහට ඩිෆයින් කරන්නේ. ඒ මැෂින් එකේ තියෙන පාර්ට්ස් කනෙක්ට් කරන්නේ ලින්ක් වලින්. ඊට පස්සේ දැන් මේ අපි දැන් මැෂින් එකක් වුණාම ඒකේ ගොඩක් පාර්ට්ස් වලින් මේ හැදිලා තියෙන්නේ. සමහර අවස්ථාවන් තියෙනවා ඒ පාර්ට්ස් අපි ලින්ක් කරන විදිහ අනුව අපිට අර ලින්ක්ස් දෙකක් විදියට ගන්න නැතුව තනි ලින්ක් එකක් විදියට ගන්න පුළුවන්. උදාහරණයක් විදියට riveted plates. riveted plates කියන්නේ plates දෙකක් normally අරගෙන ඒ plates දෙක rivet කරාන් පස්සේ අපි ඒක රිවර්ට් කරාන් පස්සේ මේ මුළු මේකම අපි ගන්නෙ සලකන්නේ ලින්ක් එකක් විදියට. ලින්ක් එක මේක ලින්ක්ස් දෙකක් විදියට සෙපරේට්ලි ගන්න. එක ලින්ක් එකක් විදියට තමයි ගන්නෙ. ඒක ෆික්ස් එක සෙපරේට් කරලා තියෙන්නේ. ඊට පස්සේ තව උදාහරණයක් තමයි වෙල්ඩ් කරා. දැන් අපි හිතමු අ, මම මේ අ, මම මේ බා එක මේ රෝල් එකක් එක්ක ලින්ක් කරනවා. හරි. එතකොට ඊට පස්සේ අපි මේකට සම්බන්ධ කරනවා. පොළොවට සම්බන්ධ කරලා දෙකම ෆික්ස්. එතකොට අ, මේක අපි ගන්නෙ ලින්ක් එකක් විදිහට. තනි ලින්ක් එකක්.
එයාගෙත් තියෙන ලින්ක් එක මේක දෙකක් විදිහට සෙපරේට් කරන්න මේ කනෙක්ටඩ් රොඩ් එකයි මේ රෝල් එකයි එක දෙකක් විදිහට ගන්න එකක් විදිහට තමයි ගන්න. තව උදාහරණයක් තමයි bolted parts. bolted part කියන්නේ ඒත් riveted වගේ තමයි plates ටිකක් කරගෙන අපි අර nut and bolts තියෙන එහෙම එකක් දාලා ඒ links දෙක connect කර. ඒක bolted parts. එතකොට මේ වගේ අවස්ථාවලදී මේක link එක දෙකක් විදිහට ගන්න නැහැ. එක link එකක් විදිහට තමයි සලකන්නේ. ඊට පස්සේ අපි බලමු links වර්ග මොනවද තියෙන්නේ කියලා. links වර්ග ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. binary link, ternary link, and quaternary link. binary link එකක් කියන්නේ දැන් මේ වගේ රොඩ් එකක් ගත්තම එයාට මෙතනිනුයි තැන් දෙකකින් කනෙක්ට් වෙන්න පුළුවන්. මේ පැත්තෙන් කනෙක්ට් වෙන්නත් පුළුවන් මේ පැත්තෙන් කනෙක්ට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කනෙක්ට් වෙන්න පොයින්ට්ස් දෙකක් තියෙනවා. ඒකට අපිට ලින්ක්ස් දෙකක් කනෙක්ට් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාලට මතකද ස්ලයිඩර් ක්‍රෑන්ක් මෙකැනිසම් එක. මෙතන තිබ්බා මොකක්ද ක්‍රෑන්ක් එක ඊට පස්සේ මෙතන පිස්ටන් එකක් තිබිලා මෙහෙමනේ තිබ්බා. එතකොට මෙයා මෙහාට වෙද්දි මෙයා කරකිනවා. මෙයා කරකිද්දි මෙයා මෙහාට යනවා. ඒකනේ තිබ්බේ. එතකොට මේක ගත්තම මේක ෆික්ස් එක පොළව. එතකොට මේක ක්‍රෑන්ක් එක. මේක කනෙක්ටිං රොඩ් එක. and මේක පිස්ටන්. ඕල් ස්ලයිඩර්. එතකොට දැන් මේ ක්‍රෑන්ක් එක බලන්නකො ක්‍රෑන්ක් එක ගත්තම ක්‍රෑන්ක් එක ෆික්ස් වෙලා තියෙනවා. ක්‍රෑන්ක් එකට දෙපැත්තෙන් සෙට් වෙලා තියෙනවා පොළවයි මේ කනෙක්ටිං රොඩ් එකයි. එතකොට ඒක මොකද්ද? ඒක බයිනරි ලින්ක්. ඊට පස්සේ කනෙක්ටිං රොඩ් එක ගත්තම එයාට ක්‍රෑන්ක් එකයි පිස්ටන් එකයි කනෙක්ට් වෙලා තියෙනවා. එතකොට ඒකත් බයිනරි ලින්ක් එකක්. ඊට පස්සේ පිස්ටන් එක ගත්තම එයා කනෙක්ටිං රොඩ් එකටයි මේ සර්ෆස් එකටයි කනෙක්ට් වෙලා තියෙනවා. එතකොට ඒකත් මොනවාද? ඒකත් බයිනරි ලින්ක් එක. හරිද? ඒ වුණාට මේ පොළව කියන එක බයිනරි ලින්ක් එකක් ගන්න නැහැ. බයිනරි ලින්ක් එකක් වෙන්නේ නැත්තේ පොළවට අපිට ඕන තරම් පාර්ට්ස් කනෙක්ට් කරන්න පුළුවන්. ප්ලස් එයාට රිලේටිව් මෝෂන් එකක් නැහැ. ඒ කියන්නේ ලින්ක් එකක් වෙන්න නම් ඒ ලින්ක් එකට අර එනර්ජි එක ට්‍රාන්ස්මිට් කරන්න පුළුවන් වගේම එයාට රිලේටිව් මෝෂන් එකක් තියෙන්නත් ඕන. නැත්තම් අපිට එකෙන් වැඩක් කරගන්න බැහැනේ. ඒ නිසා දැන් පොළවට ඒ ඕන තරම් දැන් මෙතන බයිනරි ලින්ක් එකකින් දෙකක් කනෙක්ට් වෙන දෙකක් නෙමෙයි මේකට ඕන තරම් කනෙක්ට් කරන්න පුළුවන්. ප්ලස් එයාට රිලේටිව් මෝෂන් එකක් නැහැ. එතකොට මේ පොළව කියන එක න බයිනරි ලින්ක් එකක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ටර්නරි ලින්ක් එකක් කියන්නේ මෙයාට පුළුවන් තුන් දෙනෙක් කනෙක්ට් කරගන්න. ඒක නිකන් හරියට මේවා. මේක තමයි මෙතනට කනෙක්ට් වෙන්න පුළුවන්. මෙතනට කනෙක්ට් වෙන්න පුළුවන්. මෙතනට කනෙක්ට් වෙන්න පුළුවන්. ඒතකොට ටැංක් තුනකින් කනෙක්ට් වෙන්න පුළුවන්. ඒකට උදාහරණයක් තමයි මේ වගේ එකක්. ඒකට මෙතනින් ලින්ක් එකක් සෙට් කරන්න පුළුවන්. මෙතනින් රොඩ් එකක් සෙට් කරන්න පුළුවන්. මෙතනින් රොඩ් එකක් සෙට් කරන්න පුළුවන්. මෙතනින් රොඩ් එකක් සෙට් කරන්න. ඒකට යාට තුන් දෙනෙක් එක්ක කනෙක්ට් වෙන්න පුළුවන්. ඒ වගේ කෝටනරි කියන්නේ ඒ වගේ හතර දෙනෙක් කනෙක්ට් කරන්න පුළුවන් ලින්ක්ස්. හරිද? ඊට පස්සේ ජොයින්ස් කියන්නේ මොනවද කියලා බලමු.
ජොයින්ට් ජොයින්ට් එකක ඉන්නේ අපි අර මැෂින් එකේ තියෙන එක එක පාර්ට්ස් කනෙක්ට් කරන්නේ. එතකොට ජොයින්ට් එක කනෙක්ෂන් එකක් හදනවා අර ලින්ක්ස් අතර. හරිද? එතකොට ජොයින්ට් එකක් කියන්නේ the connection between two nodes. ඒක එහෙම වුණාට වැඩක් නැහැ. අර හැම වෙලෙම මතක තියාගන්න අපිට අර ඉෆෙක්ටිව් වර්ක් එකක් කරගන්න. දැන් ජොයින්ට් එකකින් ලින්ක් දෙකක් හිර කරගත්තම අපිට ඕන දේ කරගන්න බැහැනේ. එතහින්ද අර ජොයින්ට් එක කියන එක්කෙනා ලින්ක් එකතු කරාන් පස්සේ රිලේටිව් මෝෂන් එකක් දෙන්නත් ඕන. එතකොට ඒකෙන් අපිට තේරෙන්නේ අර ජොයින්ට් එක තමයි තීරණය කරන්නේ මේ ලින්ක් එකට මොන වගේ මෝෂන් එකක් අවුට් දෙන්න පුළුවන්ද කියලා. හරි. එතකොට ලින්ක්ස් ගත්තම ලින්ක්ස් තියෙනවා ජොයින්ට්ස් ගත්තම ජොයින්ට්ස් තියෙනවා වර්ග දෙකක්. මොනවද? lower pair and higher pair. හරිද? lower pair එක කියන්නේ lower pair කියන්නේ අපි කිව්වා දැන් අර rigid bodies connect කරන්නේ joint එකට. ඒ joint කරාන් පස්සේ ඒ joint එක surface එකක් විදියට අර link දෙකේ connect වෙදි surface එක contact එක විදියට ගන්නවනම් අපි ඒක කියනවා lower pair එකක් කියලා. lower pair එක තියෙන්නේ surface contact එක. උදාහරණයක් විදියට අපිට පින් එකක් ගන්න පුළුවන්. ඒතර අර පින් එකේ තියෙන අර මේ දෙක එහාට මෙහාට වෙද්දී දැන් මෙයා ග්‍රවුන්ඩ් කරොත් මෙයාට මෙහෙම එන්න පුළුවන් රිලේටිව් මෝෂන් එකක් තියෙනවා. එතකොට ඒක ලෝවර් පෙයර් එකක්. ඊට පස්සේ පින්. ඊට පස්සේ තව එකක් තමයි ස්ලයිඩ් එක. ස්ලයිඩ් එකටත් මෙහාට මෙහාට යන්න පුළුවන්. හරිද? එතකොට එයාගේ කනෙක්ට් වෙන්නේ මේ සර්ෆේස් එකෙන්. මේ සර්ෆේස් එකත් එක්කනේ එයා මේ කනෙක්ට් වෙන්නේ. ඒ හින්දා ඒකත් ලෝවර් පෙයර්. ඊට පස්සේ තව උදාහරණයක් තමයි ප්‍රිස්මැටික්. ප්‍රිස්මැටික් කියන්නේ මේ වගේ කියුබ් එකක ම්, ම්, දැන් එතකොට මේ කියුබ් එක ගත්තම මෙයාට පුළුවන් මේකේ මෙහා එක පැත්තකට විතර චලනය වෙන්න. හරි. එතකොට මේ මෙයාගේ සර්ෆේස් එක මේ ඇතුලේ කියුබ් එකේ එක්කෙනත් එක ගෑවෙනවා. ඒ දෙන්නත් අතර තියෙන සර්ෆේස් කන්ටැක්ට් එක. ඒවා තමයි ලෝවර් පෙයර්ස් වලට උදාහරණ. අපි දැන් පින් එකක් ගත්තම දැන් මේ පින් එකට ලින්ක්ස් දෙකක් කනෙක්ට් වෙලා තියෙද්දි ලින්ක්ස් දෙක. මේකට කියනවා බයිනරි ජොයින්ට් කියලා. බයිනරි ජොයින්ට්ුයි බයිනරි ලින්ක්ස්ුයි පටලවා ගන්න. හරිද? එතකොට මෙයා ග්‍රවුන්ඩ් කරොත් මෙයාට පුළුවන් මේ වගේ මෝෂන් එකක් දෙන්න. රිලේටිව් මෝෂන් එක. අපිට රිලේටිව් මෝෂන් එකක් බලන්න එක්කෙනෙක්ට සාපේක්ෂව නේද මෙයා ග්‍රවුන්ඩ් කරනවා. මෙයාට මේ විදියට කැරකෙන්න පුළුවන්. එතකොට එයාගේ අපි කියන ලෝවර් පෙයර් වල අපි කියන සාමාන්‍ය කියන ලෝවර් පෙයර් වල ඩිග්‍රී ඔෆ් ෆ්‍රීඩම් එකයි කියලා. ඒක ඉස්සරහ කියන. ඊට පස්සේ බයිනරි ජොයින්ට්. ඊට පස්සේ දැන් අපි හිතමු මේ ජොයින්ට් එකට ලින්ක් තුනක් කනෙක්ට් කරලා දෙන්න කියලා. ඊට පස්සේ අපි එයාගේ ලෝවර් පෙයර් එකක ඩිග්‍රී ඔෆ් ෆ්‍රීඩම් බලන්න මෙහෙම. දැන් අපි මේක එකක් ග්‍රවුන්ඩ් කරන්නේ AB ඊට ABC. ඒකේන ග්‍රවුන්ඩ් කරොත් අපිට මේක සලකන්න ලින්ක්ස් වෙන වෙනම. A ග්‍රවුන්ඩ් කරාම AB අතර තියෙන මෝෂන් එක නැත්නම් AC අතර තියෙන මෝෂන් එක. ඒතර මෝෂන්ස් දෙකක් තියෙනවා.
එතකොට අපි ඒකට කියනවා ඒ වගේ වෙලාවක sorry ඒ වගේ වෙලාවක අපි කියනවා ඩිග්‍රිය ලෝව පෙයා එකක් මේක ලෝව පෙයාස් දෙකක් විදිහට තමයි ගන්න. two ලෝව පෙයාස්. මේකේ ගත්තේ මෙයා ග්‍රවුන්ඩ් කරොත් මෙයාට යන්න පුළුවන්. එතකොට මෙයාගේ තියෙන එක මෝෂන් එකයි. ඊට සාපේක්ෂව B ගේ සිදුවන මෝෂන් එක විතරයි. මෙයා ග්‍රවුන්ඩ් කරොත් මෙයාට සාපේක්ෂව B ගේ එකයි මෙයාට සාපේක්ෂව C ගේ. AB AC දෙකම තියෙන කට ලෝව පෙයා එකක් කියලා කියනවා. ලෝව පෙයා දෙකකින් හැදිලා තියෙන ජොයින්ට්. හරි. එතකොට එයාගේ ඩිග්‍රී ඔෆ් ෆ්‍රීඩම් එක එතකොට දෙක කියන්නේ යාට චලන දෙකක් දක්වන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඒ ටික තමයි ලෝව පෙයා වෙන තියෙන්නේ. හය පෙයා කියන්නේ ඊට පස්සේ බලමු හය පෙයා කියන්නේ. හය පෙයා කියන්නේ අර ලින්ක් දෙකේ කන්ටැක්ට් එක පොයින්ට් එක. The contact between twins ඒක is ඒක පොයින්ට් එක. හරි නැත්තම් ලයින් එක. එහෙම එකකට තමයි අපි කියන්නේ හය පෙයාට. හය පෙයායකට උදාහරණයක් තමයි අර මේ දැතිරෝධ තියෙන්නේ. ඒ වගේ එකක් මේ හය පෙයා එකක්. ම්, ඒකේ හය පෙයා එක ඉන්නේ මෙහෙම. කොහොම දැතිරෝධය ගත්තම මම අනිත් එක මෙහෙම අඳොත් මෙන්න මේ පොයින්ට් එකේ තමයි මේ දැතිරෝධ දෙක කනෙක්ට් වෙන්නේ. හරි. එතකොට ඒක අපි කියනවා හය පෙයා එක කියලා. මේ තියෙන්නේ G2. මේ T එකෙන් තමයි කනෙක්ට් වෙන්නේ. ඊට පස්සේ තව උදාහරණයක් තමයි බෝල් බෙයරින්. මේකේ තියෙනනේ මේක නම් හරියන්නේ. මේකේ මෙහෙම තියෙනවා. එතකොට මේකේ මේ බෝල්ස් වල මේ පොයින්ට්ස් තියෙන. ඒවා පොයින්ට්ස් වලින් ඉන්නේ උඩ එකත් එක්ක කනෙක්ට් වෙන්නේ. එතකොට ඒවා හය පෙයා. අනිත් එක කැම්මෙන් ෆල. කැම්මෙන් ෆල කියන්නේ sorry. මේක අපි කියමු කැම්මෙක් කියලා. මේක ෆල එක. මෙයා කැරකෙද්දි මෙයා උඩට පහළට යනවා. ඒක දැකලා තියෙනවද? එතකොට මේක තමයි මේකේ පොයින්ට් එක. හරිද? ඒක තමයි ඒකේ පොයින්ට් එක. ඒව තමයි හය පෙයාස් වලට උදාහරණ. අ මෙතෙන්ට එනකම් ප්‍රශ්නයක් තියෙද? මේ මීටින් එක විනාඩි 10කින් ඉවරයි මේ ඒකට මම ආයෙ ලින්ක් එක දාන්නම් ඒකට ජොයින් වෙන්න. හරි. මේ සද්ද ඇහෙනවද? ඔව් අවුලන්. සම්- හරි. ඊට පස්සේ අපි කතා කරමු ඩිග්‍රී ඔෆ් ෆ්‍රීඩම්.
නැත්තම් මොබිලිටි. ඩිග්‍රී ඔෆ් ෆ්‍රීඩම් කියන්නේ මොකක් හරි වස්තුවක පොසිෂන් එක අපිට හරියට කියන්න කොච්චර ඉන්පුට්ස් ගාණක් ඕනද කියන වගේ එකක්. ඒ කියන්නේ එයාට නිදහසේ කොච්චර මෝෂන්ස් දෙන්න පුළුවන්ද කියලා වගේ එකක්. අපි 3D ස්පේස් එකක් ගත්තම එතකොට 3D ස්පේස් එක මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් තිබ්බොත් x y z දැන් මෙයාට පුළුවන් XY ඔස්සේ මෙහාට යන්න පුළුවන්. මෙහාට යන්න පුළුවන්. හරි. ඊට පස්සේ y ගත්තොත් y අක්ෂය දිගේ යන්න පුළුවන්. ඊට පස්සේ z අක්ෂය ඔස්සේ යන්න පුළුවන්. උඩට පුළුවන්. ඊට අමතරව මෙයාට x අක්ෂය වටා කැරකෙන්න පුළුවන්. y අක්ෂය වටා කැරකෙන්න පුළුවන්. z අක්ෂය වටා කැරකෙන්න පුළුවන්. එතකොට සේරම ඩිග්‍රී ඔෆ් ෆ්‍රීඩම් කියද? එයාට නිදහසේ චලනය වෙන්න පුළුවන් ආකාරය. x y z ඒ තුනට යනවා. ඊට පස්සේ අනිත් ඒවා රොටේෂනල් මෝෂන් එක. එතකොට එයාලගේ තියෙනවා ඩිග්‍රී ඔෆ් ෆ්‍රීඩම් 6. ඊට පස්සේ අපි 2D ස්පේස් එකක් ගත්තම 2D ස්පේස් එකක අපි ඔබ්ජෙක්ට් එකක් තිබ්බොත් ඔයාලගේ පොතේ අඳින රූපයක් වගේ. පොතේ ඒ කියන්නේ ඒ තලයේ තියෙන වස්තු. ඒතර 2D ගමන් XY. ඒතර යාට X පැත්තට යන්න පුළුවන් and Y පැත්තට යන්න පුළුවන්. ඊට අමතරව යාට පුළුවන් Z අක්ෂය ඔස්සේ කැරකෙන්න. එයා කරවන්න පුළුවන් පොතේ තියෙන. එතකොට X පැත්තට යන්න පුළුවන්, Y පැත්තට යන්න පුළුවන්, Z අක්ෂය ඔස්සේ කරවන්න. ඒතකොට එයාගේ ඩිග්‍රී ඔෆ් ෆ්‍රීඩම් කියනවා. එයාට නිදහසේ යන්න පුළුවන්. චලන තියෙන, මොෂන්ස් තියෙන තුනට. අපි දැන් ඉක්වේෂන් එකක් ප්‍රූව් කරන්න යමු. අර ලින්ක්ස් කනෙක්ට් වුණාන් පස්සේ ඒ ලින්ක්ස් වලින් චලන මෝෂන්ස් කොච්චර ගාණක් දෙන්න පුළුවන්ද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න ඉක්වේෂන් එක. ඒක අපිට normally ප්‍රූව් කරන්න පුළුවන්. එතකොට 2D ස්පේස් එකක් ගත්තම rigid body එක තියෙනවා in 2D space. rigid body එකක movements තියෙනවා. කියන්න. ඊට පස්සේ අපි අර සාධාරණ අවස්ථාව සඳහානේ මේක ප්‍රූව් කරන්නේ. එතකොට අපි ඉස්සෙල්ලාම assume කරමු අපි ළඟ තියෙනවා n number of rigid bodies. ඒ කියන්නේ එතකොට අපිට අර rigid bodies වෙන වෙනම ගත්තම link කරන්න කලින් වෙන වෙනම ගත්තම ඒවායි degree of freedom කීයක් තියෙනවද? හැම එකටම 3ක් තියෙනවනේ. එතකොට links n ගාන rigid bodies n ගානක් තියෙනවා. එතකොට සේරම degree of freedom 3. ඊට පස්සේ අපි අර හැම වෙලෙම එක link එකක් ground කරානේ. එයාට සාපේක්ෂ වෙන්නේ motion එක වෙන්නේ relatively මොකක් හරි එක link එකකට එක rigid body එකකට සාපේක්ෂව තමයි අපි එයාගේ relative motion එක බලන්නේ. එතකොට ඇත්තටම මේකේ links කීයක් ඇත්තටම මේකේ rigid bodies කීයක් තියෙද? connect කරන් පස්සේ links එතකොට 3 n-1 ගානක් තියෙන. ඒක fix නේ. එතකොට ඕනම mechanism එකක අපි එකක්
ෆික්ස් කරනවා. එතකොට අපිට තියෙන්නේ ඩිග්‍රී ඔෆ් ෆ්‍රීඩම් කීයද? n-1. හරි. දැන් මේ ලින්ක්ස් කනෙක්ට් කරන ජොයින්ට්ස් වල ඉන්නේ. එතකොට ඒ අර ජොයින්ට් ලෝවර් පෙයාද හයර් පෙයාද අනුව අර එයාගේ මෝෂන් එක රෙස්ට්‍රික්ට් කරනවා. අපිට එයාට නිදහසේ චලනය වෙන්න බෑ. මේ තව ලින්ක් එකක් එක්ක ජොයින්ට් වෙලානේ තියෙන්නේ. ඒ නිසා. එතකොට අපි මේ ජොයින්ට් වලින් කනෙක්ට් කරපු නිසා අපිට කියන්න බෑ මෙයාගේ ඩිග්‍රී ඔෆ් ෆ්‍රීඩම් තියෙන්නේ මේ ගන්න. හරි. අපි ලින්ක් කනෙක්ට් කරපු හින්දා ජොයින්ට්ස් වල motions restrict වෙනවා. When we connect links using joints සමහර motions restrict. එතකොට ඇත්තටම degree of freedom එන්නේ මෙන්න මේකෙන් අඩු කරන්න ඕන restrict වෙච්ච motion ගන්න. දැන් motion එකක් restrict වෙන්න නම් වෙන්න පුළුවන් දෙකයිනේ. එක්කෝ lower pair එකක් වෙලා restrict වෙනවා නැත්නම් higher pair එකක් වෙලා restrict වෙනවා. දැන් lower pair එකක් ගත්තම පේන්නේ කොහොමද? මෙයා ground කරනවා. මෙයාට මෙහාට විතරයි යන්න පුළුවන්. හරිද? දැන් 2D space එක මොකක් හරි මේක තනි link එකක් කියලා හිතුවොත් 2D space එක තියෙන පුළුවන් degree of freedom කීයද? 3යි. හැබැයි මෙයාගේ තියෙන motions කීයද? 1යි. මෙයාට මෙහාට යන්න විතරයිනේ පුළුවන්. ඒකට restrict වෙලා තියෙන කීයද? 2යි. higher pair එකක් ගත්තම අර cam and follow එක ගත්තම මෙයා මෙහාට යනවා මෙයා උඩ පහළ. එතකොට එයාගේ degree of freedom කීයක් තියෙනවද? මෙයා උඩ පහළ යනවා මෙයා කරගෙනවා 2යි. ඒකට එයාගේ restrict වෙලා තියෙන කීයද?